හයි කොහොමද ඔයාලට? ඉතින් හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් මම ඔයාලට ගෙනාවා හරිම රසවත් ඩයට් රෙසිපි එකක්. මේක ප්‍රෝටීන් රොටියක්. ඉතින් මේ ප්‍රෝටීන් රොටි එකෙන් ඔයාලට පුළුවන් ඉක්මනින්ම බර අඩු කරගන්න. බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා බිත්තර. ඉතින් මම මෙතන කාමර උෂ්ණත්වයේ තියෙන බිත්තර දෙකක් තමයි පාවිච්චි කරන්නේ. බිත්තර දෙක මේ විදිහට බෝල් එකට එකතු කරගත්තට පස්සේ මම ඒකට එකතු කරගන්නවා ලුණු ස්වල්පයක්. ඉතින් ඔයාලට හිමාලයන් ලුණු තියෙනවා නම් ඒක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට බීට් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට ඔයාට බීට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හැන්දෙන් උනත් ගෑරප්පුවක් හරි අරගෙන මේක විස් කරගන්න හොඳට මේ බිත්තර දෙක හොඳට බීට් වෙන විදිහට. පස්සේ මේ විදිහට මේක බීට් කරගත්තට පස්සේ මේකට මම අපේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක යූස් කරනවා. ඒක තමයි මෙන්න මේ සිලියම් හස්ක් පවුඩර් එක. ඉතින් සිලියම් හස්ක් ගොඩක් වෙලාවට මම මගේ රෙසිපීස් වල කලින් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති. මගේ රෙසිපීස් කලින් බලලා තියෙනවා නම් මේක තන්තු. ඉතින් අපිට මේක එකතු කරගත්තට පස්සේ මේ රොටිය කැඩෙන්නේ නැති වෙන හදාගන්න වගේම අමතර තන්තු ප්‍රමාණයක් අපේ ශරීරයට එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකෙන් අපිට ඉක්මනින්ම බර අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් මේ විදිහට එකතු කරගෙන මෙන්න මේ විදිහට ඒකත් හොඳට බීට් කරගන්න ඕන. මේ ඔක්කොම හොඳට බීට් කරගත්තට පස්සේ මේ රොටි එකේ රස තව වැඩි කරගන්න අපිට මේකට විවිධ දේවල් එකතු කරගන්න පුළුවන්. මේ වගේ garlic powder හරි නැත්නම් garlic flakes හරි ඊට පස්සේ ගම්මිරිස් කුඩු, කැලි මිරිස් කුඩු, onion powder මේ වගේ ඕන දෙයක් ඔයාලට මේ රොටි එක රස කරගන්න එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකක් තියෙනවා. මේක විනාඩි 5ක් විතර තිබ්බට පස්සේ මෙන්න මේ වගේ අර එකටම මේ විදිහට යන විදිහට තමයි මේ මික්ස්චර් එකේ කන්සිස්ටන්සි එක තියෙන්න ඕන. ඊට පස්සේ පෑන් එකේ හීට් වෙන්න තියලා ඒකට පිරිසිදු පොල් තෙල් වලින් තේ හැඳි භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් එකතු කරලා පෑන් එකේ මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්න ඕන. ඉතින් ඔයාලට මේකට එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් උනත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔයිල් ටික පෑන් එකේ මේ විදිහට ස්ප්‍රෙඩ් කරගත්තට පස්සේ අපේ මික්ස්චර් එක මේ විදිහට එකතු කරගෙන ඒක මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්න හොඳ පැතලි රොටියක් එන විදිහට මේ විදිහට ඒක වටේට තියෙන එජස් ටික ෂේප් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ විනාඩි 2ක් වගේ හොඳට එක පැත්තක් කුක් කරගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා තව විනාඩියක් වගේ හොඳට කුක් කරගත්තාම අපේ රොටි එක රෙඩි. මෙන්න මේ විදිහට විනාඩියක් වගේ හොඳට ඒ පැත්තත් කුක් කරගත්තට පස්සේ අපිට හරවලා බලන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට තමයි අපේ රොටි එක හැදිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක පෑන් එකකින් ඉවත් කරගන්න. ඉතින් මම මේක මේ විදිහට ෆෝල්ඩ් කරලා පෑන් එකකින් ඉවත් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ රොටියට ඔයාලා කැමති ඕනම දෙයක් එකතු කරගෙන ආහාරයට ගන්න. ඉතින් ඔයා මගේ කලින් ඩයට් රෙසිපීස් ෆලෝ කරන කෙනෙක් නම් ඔයා දන්නවා දවල් කෑම වෙනුවට අපිට ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් කුස්කුස් කීනුවා වගේ බර අඩු කරගන්න ඩයට් එකකදී. ඉතින් ඒ වගේ මේ රොටි එකත් ඔයාට ගෙදර ඔයාගේ අනිත් ගෙදර සමාජිකයන් හතර ඕනම දෙයක් එක්ක රස බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ගෙදර තියෙන කරීස් එකතු කරගෙන ඉතින් මේ විදිහට මම චිකන් එකතු කරගත්තා. ඒ වගේම ගෝවා එකතු කරගත්තා. ඔයාට පුළුවන් ඔයා කැමති ඕනම දෙයක් මේකට එකතු කරගන්න. එකතු කරගෙන මේ රොටි එක රස බලන්න. මේක ෂවර්මා එකක් විදිහට උනත් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම අයිස් දාලා ඩයට් කෝක් එකක් පාවිච්චි කරනවා. හරි ඩයට් කෝක් හෙල්දි නැහැ. ඒ වුණාට ඉතින් ඔයාට ඔයාගේ ක්‍රේවින් එක සැටිස්ෆයි කරගන්න මේ වගේ සීරෝ කෝක් එකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉඳලා හිටලා වගේ ගත්තා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩයට් එක හරියට කරගෙන යන්න ඔයාට මේක උදව් වෙයි. ඉතින් හැමතිස්සෙම නෙමෙයි මේ විදිහට ඉඳලා හිටලා ඔයාලට ඩයට් කෝක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් ඉතින් ඔයාට දැන් රස බලන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මම මගේ ප්‍රෝටීන් රොටි එක හදාගන්නේ. මේක හරිම ක්වික් ඇන්ඩ් ඊසි රෙසිපි එකක්. ඉතින් ඔයාට ගොඩක් වෙලා යන්නේ මේක හදාගන්න. ඇත්තටම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඩයට් රෙසිපීස් හදාගන්න ගොඩක් වෙලාව ගියාම අපිට හරි කම්මැලි එක හදාගන්න. ඒ නිසා අපි අමතර අර තියෙන ජංක් ෆුඩ්ස් කන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතින් ඒක නැති කරගන්න මේක හරීම
ලේසි විසඳුමක්. ඉතින් ඔයත් try කරලා අනිවාර්යෙන් පල්ලෙහා comment එකක් දාන්න ඔයාගේ recipe එක ඔයා කැමති විදිහට ආවද කියන එක. ඉතින් මේක හරියම රස රොටි එකක්. අනිවාර්යෙන්ම හදලා බලන්න. ඒ වගේම කවිද ඩෑෂ් එක මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ රසවත් diet recipe එකකින් හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.